ඉතින් මොයි ගර්ල්ස්ලා කීප දෙනෙක් අහලා තිබ්බා මෙන්න මේ හෙයාර් ස්ටයිල් එක. මේ හෙයාර් ස්ටයිල් එක මේ විදිහට කොහොමද කරගන්නේ කියලා. ඉතින් මට මේක ලේසි කොහොමද කරන්නේ කොණ්ඩේ ඔක්කොම ටික බැන්දා පිටිපස්සට ස්ප්‍රේ ගෑවා ජෙල් ගෑවා ගානේ ඔක්කොම ගාලා පොඩි නොට් එකක් මෙහෙම දාලා පොඩි කුත් පැයකට ඕනනම් ගහගන්න එක. හැබැයි මට හිතුණා ඉතින් ඒක අහපු නිසා ඒක කරන්නේ කොහොමද කියලා දෙන්න. මම දැන් මේ කරලා ඉවරයි. මම දැන් මේක අහපොල් ලේනවා. අහපොල් ලේලා මගෙන් අහපු ඔයා වෙනුවෙන් මම මේක ආයෙත් කරනවා. Right girls I got you. අහපු හැයා එක undo කරනවා. මම දවස් 3කින් 4කින් විතර කොණ්ඩේ හොදලා නැහැ. මොකද මම සතියේ දවස් 2යි කොණ්ඩේ හොදන්නේ. දැන් මේ කොණ්ඩේ මම ස්ප්‍රේ කරලා ජෙල් දාලා දාලා තියෙන නිසා මේ ටික පොඩ්ඩක් කර්ලි එක අඩු වෙලා. නමුත් කොණ්ඩේ වොෂ් කරලා මුස් කරලා ගත්තාම කොණ්ඩේ හපෝ කර්ලි වෙනවා. ඉතින් මේ කොණ්ඩේ බෙදෙන එක ඔයාලට ඕන නම් මෙතෙන්ට එනකම් බෙදා ගන්නත් පුළුවන්. නැත්නම් මේ වගේ පොඩි ප්‍රමාණයකට බෙදා ගන්න පුළුවන්. මම ඉතින් එක එක රාවට එක එක විදිහට තමයි ඊට පස්සේ මම මේ කොණ්ඩේ ඔක්කොම මෙන්න මේ විදිහට පිටපස්සට කරලා මම තව දෙයක් කරනවා. මම මෙතන කොණ්ඩේ වැඩි ෆ්ලැට් කරන්නේ නැහැ. මේක පොඩ්ඩක් උඩින් ගාලට ෂේප් එකේ ගන්න. මොකද උඩ මට ෆ්ලැට් එකට එපා නිසා. මගේ හැබැයි මේ කොණ්ඩේ දැන් කලින් මම ස්ටයිල් එක කරලා තිබ්බේ. ඒ නිසා දැන් මේ වෙලාවේ මට කොණ්ඩේ ඔක්කොම ටික එකට ගැද කරගන්න ලේසි. ඉතින් හදලා ගන්න ස්ප්‍රේ එක හද ස්ප්‍රේ එකක් ගන්න. මෙහෙම මම ගහන්නේ. ගොඩාක් ලං කරන්න එපා. ටිකක් ඈත් කරලා ගහන්න. ඊට පස්සේ මේ මට හම්බුනේ මේ පනාව. right කොණ්ඩේ මේක අදලා දාන්න එක. ස්ප්‍රේ එකක් අරගෙන වගේ දෙයක් එනවා. right ඒකත් කරලා ඔයාලට මදි වගේ නම් මේ තමයි තව එකක්. රක්ස් එක එකෙන් ටිකක් අප්ලයි කරලා කොම්බ් එකෙන් පිරන්න පුළුවන්. දැන් මම අද කොණ්ඩේ වොෂ් කරන නිසා මම මේ glue එක glued ඒක gel එකක් styling gel මේක ගත්තා. කොණ්ඩේට පොඩි බ්‍රෂ් එකක් බුරුසුවක් වගේ එකක්. right that's it baby that's it. මෙන්න මේ hair ටිකක් මෙහිම අල්ලගන්න. එකක් තියනවා නම් ගොඩක් ලේසි. මට දැන් හොය හොය ඉන්න බෑ. මම මේ quick එකේ කියලා දෙන්නේ. මොකද මම පොඩි වැඩකට අද මේකප් එක කරේ. මේවා කරලා ඉවරයි. ඒ නිසා මට හිතුණා අර අහපු ප්‍රශ්නටත් උත්තරයක් විදිහට තමයි මම මේ වීඩියෝ එක ගන්නේ. okay that's enough. then කොණ්ඩේ මෙහෙම අඹරන්න එහෙම හදාගත්ත කොණ්ඩේ මම අර කිසිලා කන්න. ඒකට පස්සේ ක්ලිප් කරගන්න. මෙන්න මෙහෙම මේක අඹර මේක වටේ හදාගන්න. it's just simple girl. ඊට පස්සේ චුඩි hair band එකක් ගන්න. මෙන්න මේ වගේ චුඩි hair band එකක්. වැවිලා තියෙන්නේ. ඉස්සර එහෙම ඉස්සුන්නේ නැහැ. නමුත් වැවිලා නිසා මෙන්න ඊට පස්සේ මම කරන්නේ මේ වගේ ක්ලිප් එකක් අරගෙන මෙහිම මේකට I like to give. ඉතින් මට ගොඩාක් grey hair තියෙනවා. fine with me. ඔන්න අපෝ ස්ප්‍රේ ටිකක් ගහන මේ ස්ප්‍රේ එකෙන් තමයි ටිකක් ඔයාලා ස්ප්‍රේ එකත් අනිවාර්යෙන් අහයිනේ. okay got to be yes. මෙන්න මේක got to be. ඒක තමයි hair spray එක gel එක ඒක got to be. no තමයි මෙන්න මේක කරගත්තේ. ලොකුට හොඳට ස්ප්‍රේ කරලා තියාගෙන අතර කොණ්ඩේ හෙට මෙහෙට එන්නේ කරන්නේ නැහැ. okay bye. You take the love, and give you lifetime. I can search the world over and never find someone like you. I'm holding on to hope and dreams, hoping you could love me too. What do it take to love you? I never had someone like you that had my soul in another world.